තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. ඉතින් අදත් ඔබ මේ එකතු වෙලා ඉන්නේ යෞවනයන් උදෙසා අමාදහර තවත් එක් සුවිශේෂී වැඩසටහනක් සමග. ඉතින් අපි පෙර වැඩසටහනේ කතා කරා මේ සතුටින් ඉන්න පුළුවන් කරුණු 3ක් ගැන. නේද? මං හිතනවා ඉතින් ඒ කරුණු 3 ඔබගේ ජීවිතයට එකතු කරගෙන ඔබගේ ජීවිතේ සතුටෙන් තියාගන්න ඒ කරුණු 3 වැදගත් වුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද මේ අමාදහර යෞවනයන් උදෙසා මේ අමාදහර වැඩසටහනින් ජීවිතේට වටින දෙයක් පිළිබඳ කතා කරන්න තමයි මේ අද වැඩසටහනින් අපි ලෑස්ති වෙන්නේ. ඉතින් අද වැඩසටහන ඔබ වෙත මම ගෙන එන්නේ මේ අපායේ දොරවල් විවෘත වෙන එක වළක්වන, සුගතියේ දොරවල් විවෘත වෙන, දුගතියේ දොරවල් වැසෙන්නට බලපැවැත්වෙන, සුගතියේ දොරවල් විවර වෙන්නට බලපාන සුවිශේෂී කරුණු 10ක් ගැන තමයි අද අපි මේ වැඩසටහනින් කතා කරන්නේ. කොටින්ම කිව්වොත් අද අපි කතා කරන්නේ දස පුණ්‍ය ක්‍රියාව පිළිබඳව. එතකොට මෙන්න මේ දස පුණ්‍ය ක්‍රියාවලින් අපිට මේ සතර අපායේ දොරවල් වැසෙනවා. මේ දස පුණ්‍ය ක්‍රියා අපි සිදු කරන්න මේ සතර අපායේ දොරවල් අපිට විවර වෙන එක නවතිනවා. මේ සතර අපායේ දොරවල් අපි වෙනුවෙන් වැසෙනවා. ඒ වගේම තමයි සුගතියේ දොරවල් අප වෙනුවෙන් විවෘත වෙනවා. මෙන්න මේ වගේ ඉතාමත් මේ ජීවිතයට වටින මෙලොවට වගේම පරලොව සුගතිය පිණිස අපිට හේතු වන මේ දස පුණ්‍ය ක්‍රියා ගැන තමයි අද මම ඔබ වෙත මේ වීඩියෝ එක තුළින් මේ දස පුණ්‍ය ක්‍රියා ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඉතින් කතා බහට යන්න කලින් ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේද ඔබගේද අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ඒ වගේම මගේ ජීවිතය මේ ධම්මකට හැරවුණේ ඒ උතුම් වූ කල්යාණ මිත්‍ර ඇසුර නිසා. ඉතින් මගේ ජීවිතේ වෙනස් වන්නට හේතු වූ ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේ මට තව මුණ ගැසුනේ නැහැ. කවදා හෝ දිනක අනිවාර්යෙන් උන්වහන්සේ දැක ගැනීමට, උන්වහන්සේ ඇසුරු කිරීමට මට වාග්ය වාසනාව ලැබේවායි ලැබේ කියා මා හිතනවා. ඉතින් කල්යාණ මිත්‍ර සුවඳ මා හොයාගෙනත් පැමිණියා. උන්වහන්සේ මට මුහුණෙන් මුණ නොගැසුණත් උන්වහන්සේගේ කල්යාණ මිත්‍ර සුවඳේ ගුණ සුවඳ මා කරාද පැමිණියා. උන්වහන්සේගේ පිහිට මට ලැබුණා, කල්යාණ මිත්‍ර පිහිට මට ලැබුණා. උන්වහන්සේ නිසා මගේ ජීවිතය මේ ධම්මකට හැරුණා. ධර්මයේ පිහිට මට ලබා ගන්නට උන්වහන්සේගේ කල්යාණ මිත්‍ර ඇසුර මට බොහෝ සෙයින් උපකාරී වුණා. ඉතින් කල්යාණ මිත්‍ර ඇසුර ඉතාමත් වටිනවා. කල්යාණ මිත්‍ර වූ උතුම් වූ මහා සගරුවන ඒ පින්වත් අපගේ ගුරු දේවෝත්තම කිරිබත්ගොඩ ඥානානන්ද අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. හරි. ඉතින් අද මම මුලදී කතා කරා වගේ අපි කතා කරන්නට යන්නේ
මේ අපායේ දොරවල් වැස්සෙන ඒ වගේම සුගතියේ දොරවල් විවෘත වෙන මේ දස පුණ්‍ය ක්‍රියාව එහෙම නැත්නම් පින්කම් 10ක් ගැන. ඉතින් අප මේ සමාජය අපි ජීවත් වෙන කාලේ මේ සිදු කරන පින්කම් බොහෝමයක් මෙන්න මේ දස පුණ්‍ය ක්‍රියාවලට තමයි අයිති වෙන්නේ. ඉතින් අප දැනගෙන නොදැන කරන සියලු පින් මෙන්න මේ දස පුණ්‍ය ක්‍රියාවලට අයිති වෙනවා. ඉතින් පින්වතුනි අපි මේවා දැනගෙන කරොත් කොච්චර වටිනවද නේද? අපි දන්නේ නැතුව පින් කරලත් මේ දස පුණ්‍ය ක්‍රියාවලට මේවා අයිති වෙනවා නම් පින්වතුනි ඒ වයින් අපිට ලැබෙන පින අපි දැනගෙන කරොත් අවබෝධයෙන් කරොත් මනාව සිහියෙන් යුතුව මේ දේවල් දැනගෙන පින්කම් අපි කරොත් අපිට කොච්චර ඒකින් පින් රැස් කරගන්න පුළුවන් වෙයිද ඔබම සිතන්න. ඉතින් පින්වතුනේ මෙන්න මේ දස පුණ්‍ය ක්‍රියාවල පළවෙනි පුණ්‍ය ක්‍රියාව තමයි දානය. දන් දීම. මේ දානය කියන්නේ පින්වතුනේ සසරෙන් එතර වූ මේ සිල් ගුණදම් පාරමිතා පුරපු මේ බෝසතාණන් වහන්සේලා ඒ වගේම රහතන් වහන්සේලා මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා මේ සියලුම දෙනා රැස් කරපු අය නෙවෙයි පින්වතුනි. මේ සියලුම දෙනා ඒගොල්ලන්ගේ ජීවිතේ අස් කරපු අය. දැන් අපි මොකද්ද කරන්නේ? අපි කරන්නේ හැම වෙලේම රැස් කරනවා, මුදල් එකතු කරනවා, මිනිසුන් එකතු කරනවා, ධන දාන්‍ය එකතු කරනවා. හැමදේම අපි එකතු කරන එකනේ කරන්න පින්වතුනි. මේ සසරේ පෙරම් පුරපු මේ සසරින් ඈතර උතුමන් වහන්සේලා ජීවිතය අස් කරපු අය. බලන්න කොච්චර සුන්දරද කියලා. මේ සසරේ ජීවිතය අස් කරපු උතුමන් වහන්සේලා හරි ලස්සනයි පින්වතුනි. මේගොල්ලෝ ජීවිතය අස් කරේ දානේ. දැන් අපි සමහර කට්ටිය මේ දන් දෙනවා නමුත් අස් කරලා නැහැ. මොකද්ද? දාන දුන්නට පස්සේ කොච්චරක් ගියාද? කී දෙනෙකුට දුන්නද? මේකට කොච්චර ගාණක් ගියාද? මේ ඒව ගැන හොයන්නේ. ඉතින් පින්වතුනි මේක දීලා නැහැනේ. අල්ලගෙන ඉන්නේ තාම. නේද? දෙන දේ හිතින්ම දාන්නේ. අතින් දීලා හිතින් අල්ලගන්න එක දානයක් නෙවෙයි පින්වතුනි. යම් කිසි පිනක් රැස්සේ. නමුත් අවබෝධයෙන් දන් දෙන්න මේ සසරෙන් එතර වෙන්න නිවන් දොර විවෘත වෙලා අපාය දොරවල් වැසෙනවා පින්වතුනි. හිතිනුත් අතැල්ලා දන් දෙන්න. ඉතින් මේ දානය කියන්නේ සසරේ පෙරම් පුරුපු උතුමන් වහන්සේලා පුරුදු පුහුණු කරපු ඊටමත් වටින පුණ්‍ය ක්‍රියාව. සසරෙන් එතර වෙන්න දස පුණ්‍ය ක්‍රියාවල පළමු පුණ්‍ය ක්‍රියාව දානයයි. සසරේ උතුමන් වහන්සේලා අස් කරපු අය පින්වතුනි අස් කරන්න. ඔබගේ ජීවිතය අස් කරන්න. මේ ගොඩ ගහගෙන අපිලිවලට ජීවිතේ අපිලිවල කරගන්න එපා පින්වතුනි. අස් කරන්න ජීවිතේ. ඉතින් ඊළඟ කරුණ දානං සීලංච. සීලය. මොනවාද මේ සීලය? අපි ගමේ අපි කතා වෙනවා නේද? නිති පන්සිල් පොහොය අටසිල් නේද? දිනපතා පන්සිල් සමාදන් වෙන්න. උදේ හවස පන්සිල් සමාදන් වෙන්න. පන්සිල් කැඩුනොත් නැවත සමාදන් වෙන්න. නැවත පන්සිල් රකින්න පුරුදු කරන්න. එවැගේම මාසෙක පාරක් වත් සතර පොයටම පුළුවන් නම් ඉතාමත් වටිනවා. එවැගේම පුරපසළොස්වක් පොය දවසට වත් අඩුම තරමේ ආර්ය වූ අෂ්ටාංගික සීලය සමාදන් වෙන්න. ඉතින් ඒක තමයි අපි ගැමියන් කිව්වේ නිති පන්සිල් පොහොය අටසිල් කියලා. නේද? ඉතින් සිල් සමාදන් වෙන්න.
සතුන් මරන්න එපා, අනුන්ගේ දේ සොරකම් කරන්න එපා, වෙන අයගේ අඹුවන් පස්සේ යන්න එපා, කාමයේ වරදවා හැසිරෙන්න එපා, කාටවත් බොරුවක් කියන්න එපා, සුරාමේරය කරන්න එපා. අමාරු වෙයි. පින්වතුනි අමාරුයි, ඇත්තටම අමාරුයි. පන්සිල් රකින්න ගොඩාක් කොහොමත් මේ කාමයෙන් වෙල්ලා ඉන්න ලෝකේ අමාරු වෙන්න පුළුවන්. කෙනෙකුට ඒ ඉතාමත් පහසු වෙන්න පුළුවන්, කෙනෙකුට ඒ ඉතා අමාරු වෙන්න පුළුවන්. සසරේ පෙරම් පුරාගෙන එන කෙනෙක් ඉන්නවා නම් එයාට ඉතාමත් ලේසි මේ පන්සිල් රකින්න. එයාගේම සසරේ කාමයෙන් බැඳිලා ඒ දේවල් එක්ක නම් ඉන්නේ පින්වතුනි ටිකක් අමාරු වෙන්න පුළුවන්. කමක් නැහැ, කැඩුනොත් ආපහු සමාදන් වෙන්න. පන්සිල් රකින්න උත්සාහ කරන්න. හැම වෙලේම සමාදන් වෙන්න, කැඩුනොත් සමාදන් වෙන්න. පරිම උත්සාහ කරන්න. ආරද්ධ වීරියෙන් යුතුව කටයුතු කරන්න. පින්වතුනි ඔබට මේ නිවන් දොර විවර වෙන්න සතර අපායේ දොරවල් වැසී යන්නත් මෙන්න මේ සීලය කියන පුණ්‍ය ක්‍රියාව ඔබට ඉතාමත් වටිනා හේතුවක් බවට පත් වෙනවා. සතර අපායේ දොරවල් ඔබ වෙනුවෙන් වැසී යන්න, නිවනේ දොරවල් ඔබ වෙනුවෙන් විවෘත වීම පිණිස මේ සීලය ඉතාමත් වටිනවා. හරි පින්වතුනි, ඉතින් තුන්වෙනි කාරණාව දාන, සීල, තුන්වෙනි කාරණාව භාවනාව. භාවනාව කියන්නේ පින්වතුනි බුදු ගුණ සිහි කර කර භාවනා කරන්න, දහම් ගුණ සිහි කර කර භාවනා කරන්න, සංඝ ගුණ සිහි කර කර භාවනා කරන්න, බුද්ධානුස්සතිය මෙනෙහි කරන්න, අනිත් අය කෙරෙහි මෛත්‍රිය වඩන්න. කොච්චර ලේසිද? සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් සම්පත් ලබත්වා. පින්වතුනි හරි සරලයි. හරිම සරලයි. අන්න වෙනුවෙන් මෛත්‍රී කරන්න. පෙනෙන නොපෙනෙන සියලු සත්වයෝ, මේ ලෝ වෙසෙන, තුන් ලොවෙහිම වෙසෙන සියලුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් සම්පත් ලබත්වා කියලා මෛත්‍රිය වඩන්න පින්වතුනි. හරි සරලයි මේ භාවනාව. මෛත්‍රී භාවනාව වඩන්න. ඊළඟට කෙමෙන් කෙමෙන් පුරුදු කරන්න. මරණානුස්සතිය, අසුභානුස්සතිය, මේවා භාවනාව පුරුදු කරන්න. සිත සංසුන් කිරීමේ අභ්‍යාසවලදී ආනාපාන සති භාවනාව ඔබගේ හිත සංසුන් කරන්න ඉතාමත් වටින භාවනාවක්. හිත සංසුන් කරන්න ආනාපාන සතිය වගේ භාවනාවක් පුරුදු කරන්න. ඉස්සෙල්ලා පටන් ගන්න ආනාපාන සතියෙන් පටන් ගන්න. ඊළඟට මෛත්‍රී භාවනාව කරන්න. ඊළඟට ශාරීරියේ පිළිකුල් භාවනාව කරන්න, අසුභානුස්සතිය වඩන්න, මරණානුස්සතිය වඩන්න. කෙමෙන් කෙමෙන් මේ භාවනාව පුරුදු කරන්න පින්වතුනේ. අවසානයේ ඔබ නොදැනුවත්වම ඔබගේ සිත සමාධිගත වෙනවා. පින්වතුනේ අවසානයේ ඔබ වෙනුවෙන් ඇරීමට ලක්වන ඒ සතර අපායේ දොරවල් මේ දස පුණ්‍ය ක්‍රියා, මේ භාවනාව හේතුවෙන් පින්වතුනේ වැසී යනවා. සතර අපායේ දොරවල් වැසී යනවා. නිවන් දොර ඔබ වෙනුවෙන් ඇරෙනවා. හරි පින්වතුනි. ඊළඟට 4 සහ 5 එකටම මම කියන්න. පත්තිපට්ඨානුමෝදන. ඒ කියන්නේ පින්වතුනි පින් දීම, පින් අනුමෝදන් වීම. මේක දෙකක්. පින් දීම එකක්, පින් අනුමෝදන් වීම තව එකක්. දැන් පින් දෙනකොට අපි ඉස්සල්ලාම පින් දෙන්න ඕනි කාටද? කල්යාණ මිත්‍රයාට. දැන් මම මේ වීඩියෝ එක අපි මේ දහම් කතාව ආරම්භයේදී පින්වතුනේ මම කාටද නමස්කාර කරේ? කාටද පින් දුන්නේ?
අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට. උන්වහන්සේගේ දහම් කරුණ මගේ ශ්‍රවණයට වැස්පුර නිසා තමයි පින්වතුනි මට උතුම් මේ ධර්මය සමග එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ කල්යාණ මිත්‍රයන් වහන්සේ. උන්වහන්සේට අපි ඉස්සෙල්ලා පින් දෙන්න ඕනේ. ඒ වගේම ඔබට කවුරු හරි ධර්මයේ කියලා දෙනවා නම් ඒ කල්යාණ මිත්‍රයා. ඔහුට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඔබට හොඳ දේවල් කියලා දෙනවා නම් අන්න කල්යාණ මිත්‍රයා. ඔහුට පින් අනුමෝදන් කරන්න. සංඝයන් වහන්සේලා ඔබගේ කල්යාණ මිත්‍රයා නම් ඔහුට පින් අනුමෝදන් කරන්න. උන්වහන්සේලාට පින් අනුමෝදන් කරන්න. ඔබගේ ජීවිතයේ යහපත පිණිස කටයුතු කරන කල්යාණ මිත්‍රයාට ඔබ පළමුව පින් අනුමෝදන් කරන්න. දෙවනුව ඔබ පින් අනුමෝදන් කරන්න පින්වතුනි දෙමාපියන්ට. හරි. දැන් මෙතන කීයෙන් කී දෙනාද ගෙදර බත් එක බෙදලා දුන්නාට පස්සේ පින් සිද්ධ වේවා අම්මේ කියලා කියන්නේ? මාත් කරේ නෑ. ඇත්ත කියන්න බෑ. මාත් පින්වතුනි කරේ නෑ. ඕක බත් එක දුන්න ගමන් සම්පූර්ණයෙන්ම කාලේ කරනවා කවුද කට්ටිය කෑවද කියලාවත් මම හෙව්වේ නැහැ. ඉතින් මේ බලන කල්යාණ මිත්‍ර ඇතුලේ තියෙන වටිනාකම මේ කල්යාණ මිත්‍ර ඇසුර මට ලැබුණාට පස්සේ මගේ ජීවිතේ වෙනස් වුණ විදිය පින්වතුනි හිතාගන්න හරිම අමාරුයි. ධර්මයේ ඇසුරට පෙර මා සිටි අයුරු සහ ධර්මයේ ඇසුර ලැබීමෙන් කල්යාණ ඇසුර ලැබීමෙන් පසු අද මා සිටින විදිය අහසයි පොළොවයි වගේ පින්වතුනි. මේ කල්යාණ මිත්‍ර ඇසුර නම් තාමත් ආශ්චර්යයක්. ඉතින් දෙමාපියන්ට කවුද පින් දෙන්නේ? දැන් පොඩි කාලේ අපි ඉස්කෝලේ යනකොට එක වසරේ ඉඳන් පහ වසර වගේ වෙනකන් සාමාන්‍ය ඉස්කෝලේ කියනවා මේ ආහාර සපයා දුන් මව්පියන්ට නෑදෑ හිත මිතුරන්ට පින් සිදු වේවා කියලා වගේ හරියට මතක නෑ මට. ඔය වගේ අපි ගාතාවක් නැත්තම් පින් අනුමෝදනාවක් කරනවා. හැබැයි ඒක ටික ටික නැති වෙලා ගිහිල්ලා කීයෙන් කී දෙනාද බත් පිටක් දෙන අම්මට තාත්තට පින් සිද්ධ වේවා කියන්නේ. දෙන බත් එක කන්නේ සමහර විට බැන බැන. දෙන බත් එක කන්නේ සමහර විට ඒක මොකක් හරි ඇදයක් ඔය නේද? එහෙම වෙන්න එපා. පින් අනුමෝදන් කරන්න. ඔබ වෙනුවෙන් කොතරම් කැපකිරීම කරනවද ඔබගේ දෙමාපියන්? සමහර විට ඒගොල්ලෝ බඩට කන්නේ නැතුව ඔබලාගේ කුසගිනි නිවනවා. ඒගොල්ලොන්ට ආහාරයක් නැතුව. පින්වතුනි එහෙම කරන්න එපා. දරුවනේ අයියා කෙනන්ගේ මල්ලි නැන්දේ මාමේ කවුරුන් වේවා තමන්ගේ අම්මට තාත්තට දෙවනුව පින් අනුමෝදන් කරන්න. මැරුණට පස්සේ විතරද පින් අනුමෝදන් කරන්න ඕනි? නැහැ. අපිට හැම වෙලේම පින් අනුමෝදන් කරන්න පුළුවන්. දවසට 3 පාර අඩුම දවසට 3 පාරක් ඔබට පින් අනුමෝදන් කරන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. අනිවාර්යෙන් මෙතන 3 ඒලම වෙලඳනවා. 3 ඒලම ආහාර ගන්නවනේ නේද? හොඳට ගන්නවනේ ආහාර. ඉතින් ඒ ආහාර දෙන්න දෙමාපියන් 3 ඒලම උයනවා. සමහර වෙලාවට ඉස්කෝලේ යන කට්ටිය ඉන්නවනම් පාන්දර නැගිටලා යම්මලා උයන්නේ. ඒ තාත්තලා කොච්චර මහන්සි වෙනවද ඒ අවශ්‍ය දේවල් ලබා දෙන්න ආහාර සපයා ගන්න. ඉතින් දෙවනුව පින් අනුමෝදන් කරන්න දෙමාපියන්ට. ඊළඟට පින් අනුමෝදන් කරන්න සිත් සතරු ගන්න ගුරුවරුන්ට. ගුරුවරුන්ට පින් අනුමෝදන් කරන්න. දැන් අද කාලේ නම් විදුහල්පතිතුමාටත් නම් හදලා තියෙනවානේ. දැන් අපිත් ඒ කාලේ කීවා නම් මේ දහම් ඇසුරින් දහම ලැබුණට පස්සේ ඒක කියන්න තේරෙන්නේ නැහැ පින්වතුනි. ඔබ සම්පූර්ණ වෙනස් වෙනවා මේ දහමට ඇල්ලුණාට පස්සේ. ගුරුවරුන්ට නම් කියන්න එපා. අකුරක්ව උගන්වපු ගුරුවරයෙක්ට කතා කරන්න. පින් අනුමෝදන් කරන්න. දැන් බලන්න සාමාන්‍යව A level වගේ විභාගයට කලින් සහ පසු ඒ වගේම O level වගේ විභාගයට කලින් සහ පසු අපි බුලත් අතක් කරන් යනවනේ. බුලත් අතක් කරන් ගිහලා ගුරුවරුන්ට සාමාන්‍ය රිසල්ට් කියන්න යනකොට ඒ දේවල් කියනවා.
අපි කියලා ගුරුවරන්ට බුලත දීලා ගුරුවරුන්ගේ හිස් අතුරු කරලා යනවා. ඒ සෑම වෙලේම පින් අනුමෝදන් කරන්න ගුරුවරුන්ට. සවස බුදුන් වැදීමෙන් පසු වුණ මාගේ ගුරුවර දෙමාපියන්ට පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරන්න. ඊළඟට පින් අනුමෝදන් කරන්න දෙවියන්ට. දෙවියන්ගේ පින්වතුනි මේ පිළිවෙලට ප්‍රදේශ භාර දෙවියන්ට, පළාත් භාර දෙවියන්ට, භූමි වාසී දෙවියන්ට, ගස්ගල් වෘක්ෂ වාසී දෙවියන්ට, ආකාශ වාසී දෙවියන්ට, ඊළඟට මේ ලංකා ද්වීපයේ භාර දෙවියන්ට, ඊළඟට බුද්ධ ශාසනයේ භාර දෙවියන්ට, ලංකාව සතර දිග රකින්න දෙවියන්ට, ඒ වගේම සෙන්පති දෙවියන්ට, සතර වරන් දිවි රාජෝත්තමයන්න් වහන්සේලාට, දදරාඩ විරූඪ විරූපාක්ෂ වෛශ්‍යවන යන සතර වරන් දිවි රාජෝත්තමයන්න් වහන්සේලාට, ඒ වගේම දෙදෙව්ලොවට අධිපතිතුම් සක්‍ර දේවේන්ද්‍රයන්න් වහන්සේට, ඒ වගේම දිව්‍ය ලෝක වාසී දෙවියන්ට, බ්‍රහ්ම ලෝක වාසී දෙවියන්ට ආදී මේ විදිහට දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. මේ දෙවියන්ගේ උපකාරය ඔබට ලැබෙනවා මේ දෙවියන්ට පින් අනුමෝදන් කිරීමෙන්. ඊළඟට ඔබට උදව් කරපු අයට පින්වතුනි කළගුණ දන්න මිනිස්සෙක් වෙන්න. සමහර විට අපිට කෙනෙක් අප වෙනුවෙන් කරන උදව්වකට අපිට සමහරට තියෙන තත්ත්වයන් මත අපිට ඕන වෙනුවෙන් ඒහා උදව්වක්ම කරන්න අපි ළඟ සමහර විට මුදල් ප්‍රශ්න වේවා ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් පින්වතුනි පින් අනුමෝදන් කරන්න පුළුවන්. අනේ මට කරපු උදව්වට ඔබට බොහොම පින්. යාළුවෙක් ඉස්කෝලේදී ඔබට දෙනවා පෑනක් දෙනවා ඔබට. ඔයාලට පෑන දැන් සමහරවිට ඔබට පෑනක් නැති වෙන්න ඔබ මගෙන් ඉල්ලනවා පෑනක්. නැත්නම් මට පෑනක් නැති වෙන්න පුළුවන් මම ඔබෙන් ඉල්ලනවා පෑනක්. ඔයා මට දෙනවා යාළුවා පෑන තියාගන්න. ඔයාගේ වැඩේ කරගන්න. එතකොට මට පුළුවන් මේක නිකම්ම දෙන්න කියලා අරන් නියනට වැඩි පින්වතුනේ අනේ ගොඩක් පින්. දැන් පිටරට මිනිස්සු ඕක දන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? thank you. ස්තුති වේවා කියලා කියනවා. ඉතින් අපිට පුළුවන් එතන පින් අනුමෝදනාවක් කරන්න. අනේ මට ගොඩක් පින් මට පෑන දුන්නට. අනේ මට ගොඩක් පින් මට පැන්සලක් දුන්නට. කොච්චර ලස්සනයිද බලන්න පින්වතුනි. ඔබ සරලම විදිහට කියුවේ. ඉතින් ඊළඟට දිව්‍ය අපගේ ජීවිතය දැන් ගොඩක් කට්ටිය හිතන්නේ පෝසත් වෙන්න සල්ලි තියෙන්න ඕනේ. හැබැයි සසරේ පෙරම්පුර උතුමන් වහන්සේලාගේ දිව්‍ය තරම් පෝසත් ජීවිත පින්වතුනි කොහෙවත් නැහැ පින්වතුනි. ඒ තරම් පෝසත් ජීවිත මේ සංසාරයේ නැහැ. පින්වතුනි දිව්‍ය පෝසත් වෙන්නේ ධනයෙන් නොව දානෙන්. ධර්මයෙන් දානෙන් ධර්මයෙන් තමයි මේ ජීවිතේ පෝසත් වෙන්නේ. මේක අස්කරන්න අපේ ජීවිතයේ ධර්මයේ ලං කරගන්න හරිම පහසුයි. මේ ධර්මයෙන් තමයි අපේ ජීවිතේ පෝසත් වෙන්නේ. පින්වතුනි මේ පිළින්ද වච්ච මහරහතන් වහන්සේ උන්වහන්සේ මහා යති සම්පන්න මහරහතන් වහන්සේ නම් උන්වහන්සේගේ කතාවස්තුව කියවලා බලන්න පින්වතුනි කොතරම්නම් ආශ්චර්යමත් ජීවිතයක්ද කියලා උන්වහන්සේට. උන්වහන්සේට පුළුවන් ඕනම දෙයක් රත්තරන් බවට පත් කරන්න. උන්වහන්සේට පුළුවන් සම්පූර්ණම හිතන්න ඒ කාලේ රාජමාලිගාව ඒ රාජමාලිගාවක් උන්වහන්සේ ශරීරයෙන් පුළුවන් රත්තරන් කරන්න. හැබැයි උන්වහන්සේ වැඩපු ඒ ගමේ ඉන්නේ සියල්ලම දුප්පත් මිනිස්සු. මොකද උන්වහන්සේ දන්නවා ජීවිතය සම්පූර්ණ වන්නේ ධනයෙන් නොව රත්තරන් රන් රිදී මුතුමැණික් වලින් නොව ධර්මය. උන්වහන්සේ ගමේ සියලුම දෙනාට දුන්නේ ධර්මය. ධනය නොවේ. උන්වහන්සේ ආශ්චර්ය කොච්චරක්ද කියනවනම් නැත්නම් උන්වහන්සේට තිබ්බනේ පින්වතුනි ඔය ගෙදර තියෙන එක මැටි භාජනයක් ගානේ රත්තරන් කරලා දුන්නා නම්
කී දෙනෙක් පෝසත් වෙන්න තිබ්බද? නැහැ. උන්වහන්සේ හැම විටම අර දන් හැන්දෙන් බට්ටික වෙදෙන දානේ පාත්‍රාවට දාන වෙලාවේදී උන්වහන්සේ අර මිනිස්සුන්ගේ ජීවිතේ ධර්මයෙන් පෝසත් කළා. ඔය කතාවේ කියවලා බලන්න පින්වතුනි, එක ළමයෙක්ට පුංචි දුවෙක්ට කතාව කියවලා බලන්න පින්වතුනි, පුංචි දුවෙක්ට කර මාලයක් නැතුව උන්වහන්සේ කියනවා අර බිම තියෙන මොකක් හරි මට හරියට මතක නැහැ වැලක් වගේ එකක්, ඒක ඔතල බෙල්ලේ දාගන්න කියලා කියනවා. උන්වහන්සේගේ එර්දියෙන් ඒ නිකන් ඒ දාගත්ත වැල ලනුපටක් කියලා අපි ගමුකෝ. ඒක රත්තරන් මාලයක් බවට පත් කරවන උන්වහන්සේ. ඒ තරම් තාමත් එරි සම්පන්න මහරහතන් වහන්සේ තමයි අපි පිළිඳු වච්ච මහරහතන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේගේ කතාවස්තුව හොයලා බලන්න පින්වතුනි, මං වීඩියෝ එකකින් ගේන්න බලන්නම් ඒකත්. හරි. ඊළඟට පින් අනුමෝදන් වීම මොකද්ද මේ? දැන් අපි පින් දීම ගැන මෙච්චර වෙලා කතා කරේ. පින් අනුමෝදන් වීම. මොකද්ද පින් අනුමෝදන් වීම? දැන් හිතන්න කෙනෙක් දඹදිව යනවා. අපි යාගෙන් අහනවා, ඔයා දඹදිව ගියා නේද? එතකොට එයා කියන විස්තර. ඔව් අපි දඹදිව ගියා. බුද්ධගයාවට ගියා. මම මේ වචාසනයේ තියෙන මේ තැනට ගියා. ජයශ්‍රී මහ බෝධිරාජන් වහන්සේ බලන්න ගියා. අනේ එහෙමද? මාත් මේ පින් අනුමෝදන් වෙනවා. යාලා කියන්නේ මටත් මේ පින් අනුමෝදන් වේවා කියලා අනුමෝදන් වෙන්න පින්වතුනි. කවුරුන් නෝගෙනෙක් අපිට යන්න බැරි පිනක් කරගත්තා නම් අනුමෝදන් වෙන්න. දැන් ගොඩක් කට්ටිය කරන්නේ ඒක නෙමෙයිනේ. දාන ගෙදරට ගියම මේ දාන ගෙදර තියෙන එළවලුවේ ලුණු බලනවා. මේකට ලුණු අඩුයි. නැත්තම් කෑම මේස් දෙවන්න පිළිවෙලක් නෑ නේද? එහෙම බලන්නේ එපා. තමන්ට කරගන්න බැරි පිනක් අනික් කෙනෙක් කරනවා නම් පින්වතුනේ ඒක අනුමෝදන් වෙන්න. අනේ මටත් මේකේ මේ පින්කම මටත් මගේ දෑසින් දැකගන්න පුළුවන් වුණානේ. මේ පින මටත් අනුමෝදන් වේවා කියලා අනුමෝදන් වෙන්න. මාත් මේක අනුමෝදන් වෙනවා. අටපිරිකරයක් කවුරු හරි පූජා කරනවා, මේක දිහා බල සතුටු වෙනවා. අනේ මේ පින මටත් අනුමෝදන් වෙනවා. මාත් මේකට අනුමෝදන් වෙනවා. ඉතින් මං අනුමෝදන් වෙනවා. ඒ විදිහට හිතන්න පින්වතුනි. ඉතින් දැන් නම් පැය භාගයක විතර ගියානේ. හරි. අපි ඊළඟ කතාවටත් යමු. ඊළඟ වෙය්‍යා වච්ඡාප ඡායංච. ඒ කියන්නේ සේවය කිරීම. කාට හරි අපි ජීවිතේ කාට හරි සේවය කරන්න ඕනේ. කාට හරි උපස්ථාන කරන්න. උදාහරණයක් විදිහට මව, පියා, ගුරුවරයා, කල්යාණ මිත්‍රයන්ට උපස්ථාන කරන්න. දැන් හොඳම උදාහරණේ උපස්ථානය ගත්තොත් අපගේ ආනන්ද මහරහතන් වහන්සේ. බුදු කෙනෙකුට කතරම් උපස්ථාන කළාද? උන්වහන්සේගේ උපස්ථාන ගුණය ඒක විස්තර කරන්න හරිම ඒ තරම් විශිෂ්ටයි. ඒකට කියන්න සමකලන්න වචනයක් නැහැ පිටු. ඔබ කාට උපස්ථාන කරන්න? ඔබේ අම්මට තාත්තට. අනිවාර්යෙන් අම්මට තාත්තට උපස්ථාන කරන්න. ලොකු වුණාම මේගොල්ලොන්ට බැරි වුණාම කාමර වලට දාලා අතරමං කරන්න එපා. ගිහිල්ලා වැඩි නිවාස වලට දාලා අතරමං කරන්න එපා. ඉතින් උපස්ථාන කරන්න. ඒ අම්මට තාත්තට බැරි වෙනකොට සලකන්න. ඒ වගේම තමන්ගේ ගුරුවරුන්ට බස් එකක යනකොට ඔබ ඉඳගෙන යනවා නම් ගුරුවරයා නැග්ගොත් ෂීට් එක දෙන්න, ආසනේ දෙන්න. ගුරුවරයෙක් පාර දැක්කම ගුරුවරයාට බැඳලා ගරු කරන්න. ගුරුවරයෙක්ට කවදා හෝ අපහසුතාවයක් තියෙනවනම් ඒ ගුරුවරු වයසට යනවා. ඉතින් ගියාට පස්සේ එයාලා ගැනත් බලන්න. ගුරුවරුන්ට උපස්ථාන කරන්න. ඒ වගේම කල්යාණ මිත්‍රයන්ට, තමන්ට හොඳමග කියලා දුන්න කල්යාණ මිත්‍රයන්ට උපස්ථාන කරන්න. ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරන්න. ඒ දේවල් ඔබේ ජීවිතයට ගන්න. ඊළඟට වගකීම් දැරීම. ඔබ
මවක් විදිහට වේවා ඒ තියෙන වගකීම් ටික හරියට ඉෂ්ට කරන්න. පියෙක් විදිහට වේවා ඒ තියෙන වගකීම් ටික හරියට ඉෂ්ට කරන්න. සහෝදරයෙක් විදිහට වේවා ඒ තියෙන වගකීම් ටික හරියට ඉෂ්ට කරන්න. සහෝදරයක් විදිහට වේවා ඒ තියෙන වගකීම් ටික ඉෂ්ට කරන්න. දුවෙක් විදිහට තියෙන, පුතෙක් විදිහට තියෙන, ආච්චි කෙනෙක් විදිහට තියෙන, සීයා කෙනෙක් විදිහට තියෙන, ගුරුවරයෙක් විදිහට තියෙන, වෛද්‍යවරයෙක් විදිහට තියෙන තමන්ට තියෙන වගකීම් ටික හරියට ඉෂ්ට කරන්න. වගකීම් විරහිත නිකන් පඹයෙක් විදිහට ඉන්න එපා. නිකන් ජීවත් වෙන මිනිහෙක් විදිහට වෙන්න එපා. තමන්ට පැවරිලා තියෙන වගකීම් ටික හරියට කරන්න. මොකද මේක වගකීම් දැරීම, වගකීම් හරියට ඉටු කිරීම කියන්නෙම නිවන පිණිස මාර්ගයේ විවෘත වන පුණ්‍ය ක්‍රියා 10න් එකක්. ඔබ මේ හරියට කරනවා නම් ඔබට පින්වත්නි සතර අපායේ දොරවල් වැහෙනවා. නිවන් දොරවල් ඔබට ඇරෙනවා පින්වත්නි. පුරුදු කරන්න. වගකීම් හරියට ඉටු කරන්න. ඊළඟට ධර්ම දේශනා, ධර්ම ශ්‍රවණ, ධර්මයේ දේශනා කරන. ඒක අපි ධර්මයේ කියා දෙනවා කියලා වගේ එකක් ගමු. දැන් ස්වාමින් වහන්සේලා නම් වැඩසටහන් වලට නැත්නම් ධර්ම දේශනා වලට වැඩම කරලා, පින්කම් වලට වැඩම කරලා උන්වහන්සේලා ධර්ම දේශනා කරනවා. දේශකයන් වහන්සේලා ධර්ම දේශනා කරනවා. දැන් මම මේ වගේ ඔබට ධර්මයේ කියලා දෙනවා. දැන් මම දන්න ධර්ම කරුණු ඔබත් එක්ක බෙදා ගන්න. පින්වත්නි ඔබත් පුරුදු වෙන්න යම් කෙනෙක් එක්ක කතා කරනවා නම් අල්ලාප සල්ලාප විතරක්ම දොඩවන්නේ නැතුව ඔබගේ මේ වචන ඇතුලින් කාට හෝ ධර්මයේ පිළිබඳ දෙයක් කියලා දෙන්න පුළුවන් නම් ඒක මේ දස පුණ්‍ය ක්‍රියාවලින් එකක් වෙනවා. කාට හරි කියලා දෙන්න. මොකක් හරි දැන් අපි කතා බහක් යනවනම් මොකක් හරි ඉවසන්න ඕනේ තැනක් ගැන අපි හිතන්නේ. ඉවසන්න. මෙන්න මේ විදිහට ඉවසන්න ඕන. අපේ තථාගතයන් වහන්සේ මෙන්න මේ විදිහට ඉවසුවා. මෙන්න මේ විදිහ තමයි උන්වහන්සේ ඉවසීම කළේ. ඊළඟට වරදින් අත්මිදීම පිළිබඳ මොකක් හරි කාට හරි කියනවනම් ඔයාට මේක කරන්න පුළුවන්. අපගේ අඟුලිමාල මහරහතන් වහන්සේ මෙන්න මේ විදිහටයි වරදින් අත්මිදුනේ. උන්වහන්සේ රහත් භාවයට පත් වුණේ මෙන්න මේ වරදින් මේ විදිහට අත්මිදුන උන්වහන්සේ. මේ වහන්නකො මේ කතාව කොච්චර ලස්සනයිද කියලා. ඒ විදිහට මේ ධර්මයෙන් කාට හරි දෙන්න දෙයක්. ඔබ දන්න දේ ධර්මයෙන් දෙන්න පින්තුනි. ධම්ම දේශනා. ධම්ම දේශනා කියවම මේ ධර්මයේ දේශනා කිරීම මහා පරිමම්ම නෙවෙයි. Taman දන්න ධර්ම කරුණු කියලා දෙන්න කට්ටියට. ඊළඟට ධර්ම ශ්‍රවණ. ධර්මයේ ඇසීම පුළුවන් හැම වෙලේම බණක් අහන්න ස්වාමීන් වහන්සේලා අසු කරගෙන ධර්මයේ අහගන්න මේ දේවල් ධර්ම දේශනා කරන්නට ඇති වෙනවා. ඊළඟට සම්මා දිට්ඨිය, නිවැරදි දැකීම, පව පින විශ්වාස කරන්න, මෙලොව පරලොව විශ්වාස කරන්න, මගේ බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන්න, මහා ධර්ම රත්නය විශ්වාස කරන්න, උතුම් මහා සංඝ රත්නය විශ්වාස කරන්න, සම්මා දිට්ඨිය ඇති කරගන්න. මොනවද මේ කරුණු 10? දැන් අපි කතා කරා. දානය, සීලය, භාවනාව, පත්තිපට්ඨානුමෝදනාව, පින් අනුමෝදන් වීම, පින් අනුමෝදන් කිරීම, ඒ වගේම සේවය කිරීම, වගකීම් දැරීම, ධර්ම දේශනය, ධර්ම ශ්‍රවණය, ඒ වගේම සම්මා දිට්ඨිය. මෙන්න මේ කරුණු 10 යම් කෙනෙක් පුරුදු කරනවා නම් ඔහුට සතර අපායේ දොරවල් අනිවාර්යෙන් වැසෙනවා. නිවනේ දොර ඔවුන්ට අනිවාර්යෙන්ම විවර වෙනවා. ඉතින් මම හිතනවා අද මේ අමාදාර යෞවනයන් උත්සව වැඩසටහනෙන් ඔබට ජීවිතයට වටින දෙයක් ඔබට එකතු කරගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් මම මේ ඔබට ධම්ම කරුණු කියලා දුන්න පින
ඒ වගේම ඔබ මේ ධර්ම කරුණු ඇසීමෙන් සිදු කරගන්නා වූ පින් බලයෙන් අපගේ පින්වත් ගෞරවනීය කිරිපත්කල ඥානানন্দ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී චිරජීවනය ඇතුව දිගාසිරි සම්පත් ලබත්වා සාදු සාදු සාදු. ඒ වගේම ඔබ සිදු කරගන්න ලැබුණා පින් අපිට මේ රැස්වෙන් අපි මේ කරපු ධර්ම කතා බහින් රැස්වුණු සියලු පින් අනුමෝදන් කරමු දෙවියන්ට. මේ ප්‍රදේශ භාර පළාත් භාර භූමිවාසී වෘක්ෂවාසී ආකාශවාසී ඒ වගේම මේ ලංකාද්වීපයේ රකින්න සතර දිගාවේ වෙසෙන සියලුම දෙවියෝ ඒ වගේම සතර වරන් දිවි රාජෝත්තමයන් වහන්සේලා දෙදෙව්ලොවට අධිපති උතුම් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ උතුම් බ්‍රහ්ම දේවේන්ද්‍රයන් වහන්සේලා තුන් ලෝකයේ වෙසෙන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට නාගයන්ට යක්ෂයන්ට එවැගේම සියලුම සත්වයන්ට මේ පින් අනුමෝදන් කරමින් අනුමෝදන් වූ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. නාලෝ විසෙන සියලුම නාග දෙවිවරුන් නාග පිරිසට මේ පින අනුමෝදන් වේවා. සියලු සත්වයෝ මේ පිනින් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් සම්පත් ලබත්වා. ඔබටද මටද මේ කරගත්තා පින ඒ උතුම් අමා මහ නිවන පිණිසම හේතු වේවා වාසනා වේවා සාදු සාදු සාදු. තුනේ තවත් මේ වගේ ඊටමත් වටිනා අමාදහර යෞවනයන් උස්සා තවත් වටිනා කරුණක් රැගෙන ඊළඟ අමාදහර වැඩසටහනෙන් ඔබ හමු වෙනතුරු අදට සමුගන්නවා. ඉතින් ඔබට ඊළඟට අවශ්‍ය කරුණු පිළිබඳ නැත්තම් ඊළඟ වීඩියෝ ඔබගේ අභිමතාර්ථයන්ට අනුව අපි කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට දැනගැනීමට අවශ්‍ය දේවල් ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණු විග්‍රහ කර ගැනීමට අවශ්‍ය කරුණු ඒ වගේම අපගේ තවත් වැඩසටහනක් යනවා අත්ථ විභංග අර්ථ විග්‍රහ ගාථා වේවා සූත්‍ර වේවා ඒ දේවල් වල අර්ථ විග්‍රහ කිරීමේ වැඩසටහනක් වෙනවා. ඒකේ සිදුවෙන්න ඕනි දේවල්ද ඔයාලට අදහස් පළ කරන්න පුළුවන් පල්ලා කමෙන්ට් එකේ. ඉතින් අද වැඩසටහන පිළිබඳව ඔබගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වගේ වටිනා කරුණු දැනගන්න අමාදහර බෞද්ධ YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. ඔබට මේ උතුම් දස පුණ්‍ය ක්‍රියා ඔබගේ ජීවිතයට එකතු කරගෙන ඔබගේ ජීවිතය රසවත් කරගෙන ඔබගේ ජීවිතය නිවන කරා ගෙන යන්න සසර ගමනේ සතර අපායේ දොරවල් වසා ගන්න නිවනේ දොරවල් ඔබ වෙනුවෙන් විවෘත කරගන්න මේ දස පුණ්‍ය ක්‍රියාව ඔබට පුරුදු පුහුණු කර ගැනීමට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.